ලංකාවේ ලස්සන ලොකේෂන් එක ලස්සනම කාලේ වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ ලොකේෂන් එකට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මාතලේ පාර, අනිත් එක කුරුණෑගල පාර. ඒක ඔයාලා එන විදිහට ඔයාලා එන පැත්තේ ඉඳන් ඒක ඔයාලට තීරණය කරන්න පුළුවන්. දැන් අපි මේ යන්නේ මාතලේ පාරේ. එහෙනම් ගිහිල්ලා බලමුකෝ. ඉතින් යාළුවනේ අද අපි යන්න හදන්නේ වැෑමැඬිල්ලට. ඔයාලා දන්නවද මේ දවස්වල වැෑමැඬිල්ල ලස්සන මල් වගේකින් පිරීලා ගිහිල්ලා තියෙන්නේ. යාළුවනේ ඔයාලා මාතලේ පැත්තේ ඉඳලා එනවා නම් ඔයාලට මෙන්න මේ හන්දියෙන් තමයි හැරෙන්න තියෙන්නේ. මේ පන්නම් පිටියේ හන්දිය. මෙතනින් ඔයාලා වමට දාන්න ඕනේ. ඊට පස්සේ අපිට කිලෝමීටර් 7ක් විතර මේ පාරේ යන්න තියෙනවා. අපි එහෙනම් ලොකේෂන් එකට ගිහිල්ලා බලමු. ඔයාලා යාළුවනේ මෙන්න මේ පාරේ මේ බුදු පිළිම ළඟින් තමයි හැරෙන්න තියෙන්නේ වැවට යන්න. මෙන්න මේ පාරේ තමයි අපිට වැෑමැඬිල්ල වැවට යන්න තියෙන්නේ. දැක්ක නේද ලස්සන? ලස්සන ගමක්. ඉතින් යාළුවනේ මේ තමයි අපිට වැෑමැඬිල්ල පැත්තට යද්දි හම්බෙන ලස්සන ගමක් මේ. ඔන්න යාළුවනේ අපි දැන් ලොකේෂන් එකට ලං කරලා ඉන්නේ. මෙතනින් ඔයාලා නතර වෙන්නේ නැතුව පල්ලෙහාට තියෙන පාරේ මීටර 500ක් විතර යන්න ඕනේ. ඔන්න යාළුවනේ දැන් අපි අපේ ලොකේෂන් එකට ආවා. මේ තමයි වැෑමැඬිල්ල ජලාශය. එහෙනම් අපි වැවේ උඩටම ගිහිල්ලා බලමුකෝ. මේ දවස්වල මේ ලොකේෂන් එකේ විශේෂත්වය තමයි මේ පිපිලා තියෙන ලස්සන සුදු පාට මල්.
තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට මේ ගැන තව මොනවා හරි විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ තමයි යාළුවනේ අපි කියපු අනෙක් පාර. මේ කුරුණෑගල පාර. ඔයාලා මේ පාරේ ඇවිල්ලා මෙතනින් දකුණට දාන්න ඕනේ. මෙතනින් ඉඳලා වැව ළඟට කිලෝමීටර් 7ක් වගේ තමයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපේ ගමන අද මෙතනින් ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.